සුබ උදෑසනක් පැමිණ සිටින සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. පුංචි කාලේ ඉඳලම දෙවියන් වහන්සේට සේවය කරන එක අපිට ලැබෙන ලොකු ප්‍රීතියක්. ඉතින් අද දවසේ මේ පුංචි දුවදරුවන් පුංචි හදවත් එකතු වෙලා ඉන්නේ උන්වහන්සේගේ නාමය ඔසවන්න, ඒගොල්ලන්ට දුන්න ටැලන්ට් හැකියාවලින් උන්වහන්සේට නමස්කාර කරන්න, ප්‍රශංසා කරන්න. ඉතින් අපි හැමගෙනාම නැගිට සිට ඔවුන් වෙනුවෙන් යාඥා කරමු. අද මුළු දේව මෙහෙම ඒගොල්ලන් කරන සේවාවන් උපරමයේ මුළු හදවතින් දෙවියන් වහන්සේට ගෞරවයෙන් කරන්න පුළුවන් වෙන කියලා අපි හැම කෙනෙක්ටම ආශිර්වාද දෙලලා මුළු දේව මෙහෙම බාර කරලා අපි යාඥා කරමු. හලෙලූයා. ආදරණීය ජීවමාන දෙවි ස්වාමිනී, ඔබ වහන්සේට මේ උදෑසන අපි යාඥා කරනවා ස්වාමිනී. පියාණනි, අද දවසේ මේ පුංචි දුවදරුවන් ලෑස්ති වෙලා ඉන්නවා ස්වාමිනී. ඔබ වහන්සේගේ නාමය ඔසවන්න, ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න, ඔබ වහන්සේ ඒගොල්ලන්ට දුන්න ඒ තෑගි වලින් ඔබ වහන්සේගේ නාමයට ගෞරවයට පත් කරන්න. ඉතින් අද දවසේ අපි හැම දරුවෙක්ම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. දෙවි පියාණනි, පුංචි කාලේ ඉඳලම ඒගොල්ලන් උසම හතින් වර්ධනය වෙනවා වගේම ඔබ වහන්සේගේ වචනය තුල පෝෂණය වෙන්නත්, යාඥාවෙන් බලවත් වෙන්නත්, ඔවුන්ගේ සේවය තව තවත් වඩාත් පුළුල් ලෙස කරන්නත්, වැඩි ලොකු වෙනකොට එයාට හොඳට ඔබ වහන්සේ තුල සුභාරංචිය පතරවමින් සේවය කරන්නත් මේ හැම පුංචි දරුවෙකුටම ඔබ වහන්සේ උපකාර කරන්න, කරුණාව දක්වන්න, ඒ සේවයට ආශිර්වාද කරන්න ස්වාමිනී. පියාණනි, මේ දේව මෙහෙය ඔබ වහන්සේ මුල සිට අග දක්වා බාර කරනවා ස්වාමිනී. නමස්කාරය මෙහෙවන දියණියේ ඉඳලා ඒ හැම දරුවෙක්ම උදව් කරන ඒ වාදන මණ්ඩලය ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. ඒගොල්ලන්ගේ දෑත් ස්පර්ශ කරන්න, මුඛතොල් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමිනී. මේ සියලු යාඥාවල ඔබ වහන්සේ ඔසවන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අනිගි ජීවමාන වූ නාමයෙන්. ආමේන්. අපි සියලු දෙනාම අත්පුරසන් දෙමින් දෙවියන් වහන්සේට මේ ගීතිකාව ගායනා කරමු. Thank you.
ලොව ආලෝකේ ඔබයි අඳුරට බැස ආවේ මානෙත් පාදා දෙන්නයි ගීතිය උතුරයි ඔබේ අභිමුව සිටිනා විට ජීවනයේ තිය ඔබ
වහන්සේ කෙරෙහි නාමයෙන් ආමේන්.
ඔක්තෝබර් මාසේ 1 වෙනිදා ලෝක ළමා දිනය හැටියට අපි සමරනවා. දරුවන්ට වෙන් වුණා වූ දවසක් හැටියට අපි සමරනවා. නමුත් අපි දන්නවා අපේ ජීවිතයේදී අපේ ජීවත් වෙන කාල පරිච්ඡේදෙම දරුවෝ කියන්නේ තාමත් වටිනා මල් වගේ අය. ඊයේ දවසේදී මට රෝහලට යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී ඇත්තටම මම දැක්කා මේ චූටි දරුවෝ ඉපදිච්ච ගමන් දරුවෝ. ඒ අම්මලා නිකන් හරියට මලක් වගේ තමයි අතේ ගේන්නේ. ඉතින් හරි ආදරෙන් ඒගොල්ලන්ගේ දිහා බලන්නේ. ඒගොල්ලන්ව රැකගන්නේ හරීම සියුම් දෙයක් හැටියට. ඉතින් ඒක දැක්කම මට හිතුණා මේ පුංචි කාලේ මේ දෙමව්පියෝ කොච්චර ආරක්ෂා කරනවද මේ දරුවන්. කොච්චර ඒගොල්ලන් එයාගේ දිහා බලන්නෙත් hina වෙලා. නේද? දරුවා hina නොවුනත් ඒ අම්මා තාත්තා දරුවා දෙස බලාගෙන ඉන්නේ එයාගේ hina මුසු මූණේ. එච්චර ආදරය කරනවා. හැබැයි කාලයක් යනකොට මේ දරුවම මේ දෙමව්පියන්ට සමහරක් වෙලාවට වදියක් වෙනවා. එහෙම නැත්නම් ලොකු බලපෑමක් වෙනවා. ලොකු හිරිහැරයක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ කෝණයෙන් බලනකොට දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ දැක්මෙන් බලනකොට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ප්‍රකාශ කරපු දෙයක් දේව වචනේ සඳහන් වෙලා තිබෙනවා. උන්වහන්සේ කියනවා හරියට ස්වර්ග රාජ්‍ය කාටද අයිති වෙන්නේ? දරුවන්ට. දරුවෙක් වගේ ස්වර්ග රාජ්‍ය පිළිගත්තා නම් දේව රාජ්‍ය අයිති බව උන්වහන්සේ ප්‍රකාශ කෙරුවා. යේසුස් වහන්සේ ප්‍රකාශ කෙරුවා. ඉතින් අපි දන්නවා මේ දරුවන්ට වඩා වටිනාකමක්, වඩා වැදගත්කමක්, වඩා ස්ථානයක් යේසුස් වහන්සේ දුන්නා. ඉතින් අපි දෙමව්පිය හැටියට, අපි වැඩිහිටියෝ හැටියට, අපි සිටිනා අය හැටියට අපි මේ දරුවන්ව ආරක්ෂා කිරීම, ඒගොල්ලන්ව රැක ගැනීම, ඒගොල්ලන් උදෙසා යම් දෙයක් කිරීම ඉතාමත් වැදගත් බව දේව වචනේ සඳහන් වෙලා තිබෙනවා. අපි පෙරලා ගමු ලූක් සුභාරංචිය 18 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට 17 වෙනි පදයේ දක්වා අපි අපේ අවධානය යොමු කරමු. මේක ඔබ හොඳින් දන්න, ඔබ කියවලා තියෙන, ඔබට කටපාඩම් ඇති සමහරක් වෙලාවට. සමහරක් මේ වචනය උගඩන්ට හොඳට හුරු වචනයක් වෙන්න පුළුවන්. නමුත් විශාල දෙයක් මේ වචනය තුල ගැබ්වී ඇති බව අපට දැක ගන්න පුළුවන්. ලූක් තුමන් මේ වචනය කෙටි කොට මෙතන සඳහන් කරලා තියෙන පද දෙකකින්, එහෙම නැත්නම් පද තුනකින් මේක කෙටි කරලා මේක සඳහන් කරලා තියෙන්නේ. ඔබට දකින්න පුළුවන් මේ පරිච්ඡේදයේම උඩ කොටස තුල, ඉහළ කොටස තුල යේසුස් වහන්සේ උපමා කතාවක් ප්‍රකාශ කෙරුවා. ඒ උපමා කතාවේ පණිවිඩය හැටියට කෙටි කරලා ගන්න පණිවිඩයක් හැටියට මේ පද කීපය සඳහන් කරන්න පුළුවන්. මේකෙන් මේ කෙටි කරන ලද පණිවිඩයේ තියෙන දේ තමයි දෙවියන් වහන්සේ ඉදිරියේදී නිහතමානී වීම අත්‍යවශ්‍ය බව. දෙවියන් වහන්සේ ඉදිරියේදී යටත් වීම අත්‍යවශ්‍ය කාරණයක් බව. ඒක හරියට මේ කුඩා දරුවන්, එහෙම නැත්නම් මේ ලදරුවන් ගේ කීකරකම යටත්කමට සමාන කෙරුවා යේසුස් වහන්සේ. ඒක නිසා තමයි මේ කොටස මේ පරිච්ඡේදය තුල මේ ඉතාමත් කෙටියෙන් අන්තර්ගත වෙලා තිබෙන්නේ. මෙතන කියනවා ඔහු තමුන්ගේ ලදරුවන් පිට උන්වහන්සේගේ අත් තබා ගන්නා පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. ගෝලයෝ ඒ දැක ඔවුන්ට තරවටු කොළෝය. නමුත් යේසුස් වහන්සේ උන්ට තමන් ළඟට කැඳවා ලදරුවන් නොවලක්වා මා ළඟට එන්නට ඉඩ හැරපල්ලා. මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳුවන්ගේය. සැබවක් නුඹලාට කියමි, යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලදරුවෙකු මෙන් පිළි නොගන්නේද ඔහු කිසි කලකත් එහි ඇතුල් නොවන්නේය. දැන් අපි මෙතනදී දකින්න දෙයක් තමයි යේසුස් වහන්සේ ගාවට මිනිසයන් Tamanගේ දරුවන්ව ගෙනාවා අත තියලා යාඥා කරන්න. මේ අත්‍යබීම යාඥා කිරීම ඉතාමත් වැදගත් දෙයක්. අපි දන්නවා සභාවක දරුවන් අපි කුඩා කාලයේදී අපි ඔවුන්ට කරන්නේ බෞතිස්මය කරන්නේ. වතුර බෞතිස්මය ඔවුන්ට ගිල්වීමේ බෞතිස්මය ඔවුන්ට සිදු කරනු ලබන්නේ. හැබැයි මේ ලදරුවන් එහෙම නැත්නම් ඉපදුණු ඒ මොහොතේදී මේ ඉපදුණු ඒ මාසයක් තුල එහෙම නැත්නම් අපි ඒ කාල සීමාව තුල මේ කුඩා දරුවන්ව අපි කැපකිරීමක් කරනවා.
ඒ කැපකිරීම තුලින් අපි උන්වහන්සේගේ හස්තයට මේ දරුවන්ව බාර කරනවා. නමුත් අපි දන්නවා Tamanට අවබෝධයක් ආපුවාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේව Tamanගේ ජීවිතේ පුද්ගලික ගැලවුම්කාරව හැටියට පිළිගන්න අවබෝධයක් ආපුවාම ඒ දරුවෝ යේසුස් වහන්සේව පිළිගත්තට පසු ඔවුන්ව අපි වතුර බෞතිස්මය කරනු ලබනවා. හැබැයි ඒ අයගේම කැමැත්තෙක්. ඒ අයගේම ඒ අයටම හැඟීමක් ඇවිල්ලා මම දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් වතුර බෞතිස්මය කරන්න ඕනේ කියලා ඔවුන් තීරණයක් ගත්තට පස්සේ අපි ඒක සභාව විසින් ඉෂ්ට කරනු ලබනවා. හැබැයි එතෙක් අපි කරන්නේ මේ දරුවන්ව කැප කරන එක තමයි පළමු කොට අපි සිදු කරනු ලබන්නේ. දෙවියන් වහන්සේගේ හස්තයට බාර කරලා. දැන් මෙතනත් සිද්ධ වුණේ යේසුස් වහන්සේ ඉඳගෙන උන්වහන්සේ සේවය කරන එක මිනිසයන් දැක්කා. එතකොට මේ දරුවන්ව යේසුස් වහන්සේ වෙතට ගෙනාවා ආශිර්වාද ලබා ගන්න. දරුවන් පිට අත්තබා යාඥා කරන්න. ඒක ඊටමත් වටිනා දෙයක්. මිනිස්සු දැනගෙන හිටියා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ අයගේ අත තබලා යාඥා කෙරුවම ඒ අයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ කරුණාව ලැබෙන බව. ඉතින් ඒක නිසා ඒ දෙමව්පියෝ උත්සාහ කෙරුවා යේසුස් වහන්සේ ගාවට ගෙනල්ලා යාඥා කරන්න. ප්‍රිය සහෝදරය සහෝදරිය ඔබ ආත්මික මව ඔබ දරුවන්ගේ පියා මව හැටියට ඔබ කී දෙනෙක් දිනපතා ඔබේ දරුවන්ට අත තියලා යාඥා කරනවා. අපි සමහරක් වෙලාවට අපි අනිත් ඔක්කොමලා ගැන යාඥා කරන ඇති. හැම දරුවෙක්ටම අත තියලා අපි හරි ආසයි යාඥා කරන්නේ. එහෙම නැත්නම් ඒ අයගේ කාරණා ගැන යාඥා කරන්නේ. ඒක හොඳයි. ඒක වැරදි කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඔබ මව හැටියට පියා හැටියට ඔබ වගකීමක් අරන් තියනවාද මගේ දරුවට මම අත තියලා යාඥා කරනවා. ඔහු ඒ සීමාව තුල නැතත් අපි ළඟ නැතත් සමහරක් වට සමහරක් දරුවෝ අධ්‍යාපනය සඳහා වෙනත් රටවල් වලට ගිහිල්ලා ඇති එහෙම නැත්නම් වෙනත් තැන්වල ඉගෙන ගැනීම ඇති ඔබේ ළඟ නැතුව ඇති. නමුත් ඔබ දිනපතා ඕන් වෙනින් යාඥා කරනවා. මං කියන්නේ අත ඔසවන්න කියලා. නමුත් ඔබ දැනගන්න ජීවමාන දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ආත්මික මව පියා හැටියට ඔබ දරුවාගේ අම්මා තාත්තා හැටියට තවත් කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබ යාඥා කරනට ඔබේ අයිතිවාසිකම ඔබේ එහෙම නැත්නම් ඔබේ වගකීම දරුවන් උදෙසා යාඥා කරන එක. ඒක කරන්නේ නැත්නම් ඔබ අද පටන් තීරණයක් ගන්න මම මගේ දරුවා වෙනුවෙන් යාඥා කරනවා. මං එයාට අත තියලා යාඥා කරනවා. මං එයා වෙනුවෙන් දිනපතා යාඥා කරනවා. මං එයා වෙනුවෙන් කැපවීමක් කරනවා. එයා නරක ඇති නපුරු ඇති එයා මට එයාව දැක්කම තරහ යනවා ඇති එයාගේ වැඩ මට අල්ලන්නේ නැතුව ඇති නේද අපි එහෙමනේ සමහරක් වෙලාවට නෑ මං එයා ගැන යාඥා කරන්නේ නැහැ කියලා තීරණ ගන්නෙ. නමුත් මොන දේ වුණත් ඔබට දීලා තියෙන දරුවන් ගැන ඔබ යාඥා කරන එක මවකගේ යුතුයකම පියෙකුගේ යුතුයකම. ඒ යුතුයකම ඔබ ඉෂ්ට කරන්නම තිබෙනවා. අපි ලෝක ළමා දිනය කියලා දවසකට සීමා වෙලා අපි දේවල් කරනවා නෙමෙයි. අපි හැම දවසකම අපි වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ අපි කටයුතු කරන්නේ අපේ දරුවන්ව ගොඩනගා ගන්න. ඒගොල්ලන්ව උස්මහත් කරලා ඒගොල්ලන් ලස්සන තැනකට එනවා දකින්න ඒගොල්ලන් ආශිර්වාදමත් ජීවිතයක් ගත කරනවා දකින්න. හැබැයි ඒකේ පළවෙනි පියවර ඔබ ගත යුතුම පියවර අපි කන්නේ නැත්තම් දරුවා අපිට හරි දුකයි. හැබැයි දරුවා යාඥා කරන්නේ නැත්තම් අපිට එච්චර දුකක් නැහැ. දරුවා ආත්මිකව ගොඩ නැගිලා නැත්තම් අපිට එච්චර ගානක් නැහැ. හැබැයි අපි හොය බල අපි කණ්ඩ නම් දෙනවා. ඉතින් අපි හිතනවා මම හොඳ තාත්තා කෙනෙක් මම හොඳ අම්මා කෙනෙක්. මගේ දරුවන්ට මම වෙහෙස මහන්සිලා උයලා මම හම්බ කරලා මම නොයෙකුත් දේවල් කරලා මම ඒගොල්ලන්ගේ අධ්‍යාපනය ගැන බලනවා මම ඒගොල්ලන්ට කන්න බොන්න දෙනවා ඒගොල්ලන්ගේ ජීවිතේ කාරණා ගැන මම හොඳට බලන කෙනෙක්. ඒක නිසා මම හොඳ තාත්තා කෙනෙක් මම හොඳ අම්මා කෙනෙක් කියලා. හැබැයි ඊට වඩා යහගිය දෙයක් තියෙනවා. ඒක තමයි ඔබ දිනපතා දරුවව ඔබ යේසුස් වහන්සේගේ ලේවලට බාර කරන එක. ඇගේ මුළු ආත්මය, මුළු මනස, ඔහුගේ මුළු මනස, ආත්මය, ශරීරය යේසුස් වහන්සේගේ ලේවලට යටත් කරන එක. සමහරක් වෙලාවට අපි උදෑසන නැගිටලා ලොකු යාඥාවක් අපිට කරන්න බැරුව ඇති අපේ දරුවන් ගැන. හැබැයි වචන දෙකකින් හරි අද දවසේදී ගත කරන මේ කාල සීමාව තුළ ස්වාමිනී කිසි අනතුරකට අයහපතකට කිසි යක්ෂයාගේ උවදුරකටපත් නොවන පිණිස ඔබ වහන්සේගේ රුධිරයෙන් නැව ආවරණය කරන්න. ආරක්ෂා කරන්න.
සමහරක් වෙලාවට යා ලොකු භයානක දේවල් වලට යා මුහුණ දෙයි. නමුත් ඔබේ යාඥාව කරනකොටගෙන එයාගේ ආරක්ෂාව දෙවියන් වහන්සේ සපයයි. උන්වහන්සේ මඟ පෙන්වයි. ඉතින් මෙතනදී මේ යේසුස් වහන්සේ වෙතට යාඥා කරන්න ගෙනාපු ඒ දරුවන්ට කවුද බාධාවක් වුනේ? කවුද බාධාවක් වුනේ? කවුරුත් නෙමෙයි යේසුස් වහන්සේගේ ගෝලියෝ. ඔබ දැක්කනම් මාර්ක් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ මේ කොටසම කියවුවා නම් එතන කියනවා මේ ගෝලියෝ සැර කෙරුවා කියලා. මේ දරුවෝ අංග දෙමව්පියෝ ගෙනෙනකොට යේසුස් වහන්සේට කියලා ආශිර්වාද කරගන්න ගෝලියෝ සැර කෙරුවා කියනවා. එතනට ගේන්න ඉඩ දුන්නේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ මොනවද එතකොට කියන්නේ? නමුත් යේසුස් වහන්සේ උන් Taman ළඟට කැඳවා දරුවන් නොවලක්වා මා ළඟට එන්නට ඉඩ හැරපල්ලා. මක් නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන් ගිය. එතකොට යේසුස් වහන්සේ කියනවා මේ ගෝලයන්ට දරුවන්ට බාධා කරන්න එපා. ඒගොල්ලන්ට ඉඩ හරින්න. ඒගොල්ලන්ට මංගාවට එන්න ඉඩ හරින්න. දේව රාජ්‍යයි මේ අයටයි. එතනින් උන්වහන්සේ පෙන්වන දේ තමයි යටත්කම. දරුවෝ නිහතමානී. දරුවෝ යටහත් පහත් අය. දරුවෝ අවංකයි. ඒ වගේම ඒගොල්ලන්ට කියන දේ ඒ විදියටම කරන්න උත්සාහ කරනවා. සමහරක් දරුවෝ ඉන්නවා මුරණ්ඩුකම තියෙනවා, කීකරුකම් තිබෙනවා, ඒ වැනි දේවල් තියෙන. හැබැයි දරුවෝ කියන්නේ ඒගොල්ලන්ව මෙහෙවනකොට නිවැරදිව ඒගොල්ලන් ඒකට කීකරු වෙන අය. ඉතින් යේසුස් වහන්සේ කියනවා දරුවන්ට බාධා කිරීමට ඉඩ හැරෙන්නේ නැතුව ඒගොල්ලන්ව ඉඩ හරින්න දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න. උන්වහන්සේ වෙතට ලං වෙන්න. ඒක තමයි අපේ ගුරුවරු කරන්නේ නේද? ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ ගාවට ලං වෙන්න ඉඩ හරිනවා. ඒ දෙවියන් වහන්සේ ගාවට ලං වෙන්න ඕගොල්ලන් මඟ පෙන්නනවා. ඉතින් ඒගොල්ලන් කරන්නේ ලොකු කැපවීමක්. ලොකු දෙයක්. හැබැයි ඔබ අම්මා තාත්තා හැටියට ඔබ දරුවන්ගේ බාරකාරයා හැටියට ඔබේ වගකීම ඉෂ්ට කරනවාද කියලා ඔබ හිතන්න ඕන. සමහරක් වෙලාවට අපිට කනගාටු හිතෙනවා වෙන්න පුළුවන්. අයියෝ අපිට බැරුව ගියා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මීට කලින් මගේ දරුවන් පොඩි කාලේදී දැනගන්න. එහෙම දුක් වෙන්න පුළුවන්. නේද? මම දැනගත්තේ නැති නිසා මට ඒගොල්ලන්ව හරියට මෙහෙවන්න බැරුව ගියා. හැබැයි දැන් ඔබ යේසුස් වහන්සේව දැනගෙන තිබෙනවා. ඔබේ දරුවෝ තාම යේසුස් වහන්සේව දැනගෙන නැතුව ඇති. තාම යේසුස් වහන්සේව පිළිගන්නේ නැතුව ඇති. තාම ඔබේ දරුවන් යේසුස් වහන්සේව හඳුනාගෙන උන්වහන්සේව පුද්ගලික ගැලුම්කරුවට පිළිගෙන නැතුව ඇති. හැබැයි ඔබේ වගකීම ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය ඔවුන් දෙසා යාඥා කරන එක. මොකද ඔබ නිකන් හිතලා බලන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවනි වරට මේ පොළවට පැමිණලා උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ ස්වර්ග රාජ්‍ය වෙතට ගෙන යනවා. උන්වහන්සේව අනුගමනය නොකරන උන්වහන්සේව ගැලුම් කරට පිළිගත්තේ නැති අයව කොහෙටද යන්නේ? සදාකාලික ගිනිවිලට. ඔබ ස්වර්ග රාජ්‍යයේ ඉන්නකොට ඔබේ දරුවා නිරයේ ජීවත් වෙනවා දැකීම ඔබේ සතුටද? නිකන් හිතන්න අපේ ජීවිතය ගැන. සමහරක් වෙලාවට අපි මේ කාරණා ගැන එච්චර හිතන්නේ. හැබැයි මතක තියාගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන්න යනවා. ඒ දෙවනි පැමිණීමේදී උන්වහන්සේ එන්නේ අපව නැවත වාරයක් ගලවන්න නෙමෙයි. අප විනිශ්චය කරන්නයි. අපට අපි වෙන් කරන්න ස්වර්ග රාජ්‍යයටත් ඒ වගේම නිරය කියන ස්ථානයටත් මේ විනිශ්චයේදී අපේ දෙවියන් වහන්සේව පිළිගත්තේ අය හැටියට අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරපු අය හැටියට අපට සදාකාලික ජීවනය උරුම වෙනවා. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය නොකර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ජීවිතයේ පුද්ගලික ගැලුම්කරුවට පිළිගත්තේ නැත්තම් අපි දන්නවා සදාකාලික ගිනිවලට අයිති වෙනවා. ඒක අපේ දරුවන් වෙන්න පුළුවන්, අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, අපේ ස්වාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ නෑදෑයෝ වෙන්න පුළුවන්. අපි අසල්වාසියා වෙන්න පුළුවන්. අපි ඊටමත් ආදරය කරන අය සදාකාලික ගිනිවෙලේ වේදනාව විඳින්මින් ඉන්න යනවා. එහෙනම් අපේ වගකීම මොකද්ද? අපේ වගකීම හැම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ පණිවිඩය සුභාරංචිය ප්‍රකාශ කිරීමයි. ඒ අය අහන්න පුළුවන්, සමහරක් අය පිළිගනී, සමහරක් අය පිළිගන්න එකක් නැහැ.
නමුත් අපේ වගකීම ඒ අයට ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය උන්වහන්සේ මේ ලෝකෙට පැමිණීමේ අරමුණ යේසු ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලැබෙනා වූ ගැලවීමේ පණිවිඩය ඔවුන්ට ප්‍රකාශ කිරීම. දෙවනි කාරණය තමයි ඔවුන් දෙසා යාඥා කිරීම. ඒකේ වගකීමෙන් කිසිම කෙනෙකුට බැහැර වෙන්න බෑ. කිසිම කෙනෙකුට ඒ වගකීම අමතක කරලා දාන්න බෑ. මොකද අපේ බලාපොරොත්තු අපේ යොමු අපේ තිබෙනා වූ දේ තමයි මම යේසු ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සදාකාලික ජීවනයේ ඉන්න යනවා. උන්වහන්සේත් එක්ක සදාකාලෙන් සදාකාලට උන්වහන්සේගේ රාජ්‍ය තුල ජීවත් වෙන්න යනවා. ඉතින් එහෙමනම් අපි ආදරය කරන ඒගොල්ලෝ අපි ලොකු කැපවීම කරපු ඒගොල්ලෝ ගිනිවිලේ ජීවත් වෙනවා නම් සදාකාලිකව ඒගොල්ලන් නිරේ සිටින්න යනවා නම් මොකද්ද අපේ තියෙන වටිනාකම? ඉතින් ඒක නිසා ඔබ මතක තියාගන්න ඔබ ආදරය කරන අය වෙනුවෙන් යාඥා කිරීම, ඒ අයට සුභාරංචි ප්‍රකාශ කිරීම ඔබේ වගකීම බව, අපේ වගකීම බව. ඒක අපි නිවැරදිව මතක තියාගන්න ඕන. ඒතර අපි දන්නවා මෙතනදී මේ 16 වෙනි පදයේ කියනවා නමුත් දරුවන්ට එන්න ඉඩ හරින්න ඒගොල්ලන්ට අයිති ස්වර්ග රාජ්‍ය. ඇයි යේසුස් වහන්සේ කිව්වේ ස්වර්ග රාජ්‍ය මේ වගේ අයට තමයි අයිති වෙන්නේ කියලා. මෙතන දරුවන් කියලා සඳහන් කෙරුවට අපි දකින්න දේ තමයි නිහතමානී වීම, දෙවියන් වහන්සේ ඉදිරියේදී යටත් වීම. උන්වහන්සේ සෑම කෙනෙක්ගෙම බලාපොරොත්තු වෙන දෙයක්. ඔබ ස්වර්ග රාජ්‍යයේ බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ යටහත් පහත් කෙනෙක් වෙන්න ඕන. ඔබ ස්වර්ග රාජ්‍යයට යන්න සිටින කෙනෙක් නම් නිහතමානී අවංක කෙනෙක් වෙන්න තිබෙනවා. නැත්නම් ඔබට ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. ඒකයි යේසුස් වහන්සේ කියන්නේ මේ අයට තමයි අයිති. මොකද ඔබ කලින් ඒ උපමාව කතාව කිව්වනම් එතන කතා කරන්නේ මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න නම් අපි යටහත්ව අපි අවංක පුද්ගලයන් වෙන්න තිබෙනවා. අවංකකමක් දකින්න තිබෙනවා. අවංක ජීවිතය ගත කරන්න තිබෙනවා. යහපත් ඉන්න තිබෙනවා. දරුවෝ ලදරෝ කියන එක ඒකට ලැබෙන දේ කනවා බොනවා. එතනින් එහාට යට බඩගිනි වුණාම අඬනවා. යට වෙන දෙයක් නැහැ. එයා තවත් කෙනෙක් තුල යැපෙන කෙනෙක්. එයාගේ ජීවිතයේ බලාපොරොත්තුව තවත් කෙනෙක්ව. ඉතින් යේසු ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන අය හැටියට අපි යටහත් පහත් උන්වහන්සේව තමයි අපි එකම බලාපොරොත්තුව කරගත්තම අපි දන්න අපේ ස්වර්ග රාජ්‍ය අයිති වෙන බව. සමහරක් වෙලාවට අපි යේසු ක්‍රිස්තුස් වහන්සේව තමයි එකම බලාපොරොත්තුව කරගන්නේ. හැබැයි ප්‍රශ්න කරදර වේදනාවල් ආවම අපිට අමතක වෙනවා අපි යේසුස් වහන්සේව අනුගමනය කරන කෙනෙක්ද? ස්වර්ග රාජ්‍යයට අයිතිවාසිකම් කරන්න යන කෙනෙක්ද? ඉතින් අපි අමතක වෙලා අපිට ඕන දේ අපි කරන්න උත්සාහ කරනවා. දැන් මෙතනදී මේ වචන වලින් යේසුස් වහන්සේ පවසන්නේ දේව රාජ්‍යයට ඇතුල් වීමට නම් යම් පුද්ගලයෙක් නිහතමානීව එහෙම නැත්නම් යටහත් විය යුතු බවයි. එතකොට දරුවන් ගැන කතා කරලා උන්වහන්සේ කියන දේ තමයි කාරණා දෙකක් උන්වහන්සේ කියනවා. දරුවෝ කියන්නේ බලාපොරොත්තුවක් ඇති අය. බලාපොරොත්තුෙන් ඉන්න අය හැටියට. එයාට බඩගිනි වුණාම අඬලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? එයාගේ අම්මා තාත්තා එයාව බලා ගන්න කෙනා එයාට කන්න දෙයි, බොන්න දෙයි. නේද? එතකොට එයා හැමතිස්සෙම උද්‍යෝගයෙන් ඉන්නේ, ක්‍රියාශීලී. නේද? නිකන් ඉන්නේ නැහනේ. යේසුස් වහන්සේ කියනවා මේ දේව රාජ්‍ය අයිති අය මේ දරුවන් වගේ වෙන්න ඕන. එහෙනම් කාවද බලාපොරොත්තු වෙන්න ඕන? දෙවියන් වහන්සේ. ඒක තමයි උන්වහන්සේ කියන්නේ. මේ දරුවෝ වගේ ඉන්නවා නම් දරුවෙක් වගේ වෙනවා, ලදරුවෙක් වගේ වෙනවා නම් එයාට දේව රාජ්‍ය අයිති වෙනවා. ඔබ දෙවියන් වහන්සේව නම් බලාපොරොත්තුෙන් ඉන්නේ. ඔබ දෙවියන් වහන්සේ තුල උද්‍යෝගයෙන් ඉන්නවා නම් ඔබ ස්වර්ග රාජ්‍යයේ හිමිකරුවෙක් වෙනවාමයි. එහෙම නැත්තම් ඔබේ බලාපොරොත්තුව වෙන තැන්වල තබලා වෙන මාර්ගවල යන්න ඉඩ හරිනවා නම් අපි දන්නවා එතකොට අපි නොමග යනවාමයි. නොමග යනවා. ඉතින් ඒක නිසා යේසුස් වහන්සේ කියනවා මේ දරුවෝ වගේ දරුවන්ට තමයි ස්වර්ග රාජ්‍ය අයිති වෙන්නේ. ඇයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල විතරයි. අද ඔබේ බලාපොරොත්තුව කොහෙද? සමහරක් වෙලාවට අපිට තියෙන දේවල් ගැන අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලෙදී මට කිසි බයක් නැහැ. මට කිසිම දෙයක් නැහැ. මට අවශ්‍ය කරන හැම දෙයක්ම මම පසුබිම හරි ගස්සගෙන තියෙනවා. මම වයසට ගියත් මට ඕන දේ විදියට මම හරි ගස්සලා තියෙනවා. හැබැයි ඒව ඒ විදියටම වෙනවද? වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා නම් ස්වාමිනී මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව ඔබ වහන්සේ.
මම මොන තැනක හිටියත් මොන දේ කෙරුවත් මම දන්නවා මම යටහත්ව නිහතමානීව ඔබ වහන්සේ කෙරෙහි පමණක් බලාගෙන ඉන්නවා. මගේ ජීවිතේ වෙන බලාපොරොත්තුවක් නැහැ. වෙන බලාපොරොත්තුවක් නැහැ. මගේ බලාපොරොත්තුව ඔබ වහන්සේ විතරයි. හරියට දරුවෝ තමන්ගේ අම්මා තාත්තා බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ. නේද? හරියට යා තවත් කෙනෙක්ගෙන් යැපෙනවා වගේ. අපි දෙවියන් වහන්සේගෙන් යැපෙන්න බලාගෙන ඉන්නවා නම් අන්න ඒ අයට තමයි දෙවියන් වහන්සේ කියන්නේ ස්වර්ග රාජ්‍යය ඇති වෙනවා කියලා. දරුවන්ට තමන්ට ලදරුවෙක්ට තමන්ගේ දෙයක් කරගන්න හැකියාවක් නැහැ. එයාව උස්සගෙන යන්න ඕන, කවන්න පොවන්න ඕන, එයාව සුද්ධ පවිත්‍ර කරන්න ඕන. මේ හැම දෙයක්ම කරන්න ඕන තවත් කෙනෙක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඉඩ හැරියම අපේ ජීවිතයේ කරුණ කාර්ය ඉෂ්ටකරනද අන්න එතකොට උන්වහන්සේ අපට කරුණාව දෙන අපේ ජීවිතය ගෙන යන. අනේ ඒ බලාපොරොත්තුව තමයි ඇති කරගන්න කියන්නේ. දැන් මෙතනින් අදහස් කරන්නේ මම දැන් ඔයා කිසි දෙයක් කරන්න එපා හරියට මේ ලදරුවෙක් වගේ වන් නිකන් ඉන්න වට ඔක්කොම ඔයාගේ ඔඩොක්කුවට ලැබෙයි කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. අපි දේවල් කරනවා, අපි ක්‍රියා කරනවා, හැබැයි අපේ බලාපොරොත්තුව වෙන කිසිවක් නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරේ. අපි යටත් වෙනවා, අපි උන්වහන්සේ කෙරේ බැඳෙනවා, උන්වහන්සේ කෙරේ රැඳෙනවා, උන්වහන්සේගේ අභිමුඛය උන්වහන්සේ කෙරේ අපි දරනවා. එතකොට උන්වහන්සේ අපට මඟ පෙන්වනවා මේ ගමන ඉදිරියට යන්න. කුඩා දරුවෙක් බය වුණාම මොකද කරන්නේ? එයා යාගේ අම්මා තාත්තා හරි එහෙම නැත්නම් යාව බලා ගන්න කෙනාව තදින් වැළඳ ගන්නවා. නේද? බය වුණා මේකයි. එයා ළඟට ආපුවාම එයාත් එක්ක ඒ අම්මා තාත්තා හරි එහෙම නැත්නම් ඒ රැක බලා ගන්න කෙනෙක් එයා ළඟ ඉන්නකොට මොන සද්ද කරදර ආවත් මොන දේ ඇහුණත් මොන දෙයකට බය වුණත් එයාට ශක්තියක් වෙනවා එයා ළඟ ඉන්න කෙනා. අද අපේ ජීවිතයට හරියට මේ දරුවන්ගේ ජීවිතයට එක එක සද්ද වලට බය වෙනවා වගේ අපිත් නොයෙකුත් කාරණා වලට බය වෙනවා. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තදින් අල්ලගත්තම උන්වහන්සේත් එක්ක බැඳිලා ඉන්නකොට අපි බය වෙන්න යන්නේ නැහැ. මොකද අපි දන්නවා ජීවමාන දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. උන්වහන්සේ අපිව රැකවල් කරනවා, උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා. එහෙනම් මම තවත් බය වෙන්න දෙයක් නැහැ. මම උන්වහන්සේගේ රැකවරණය තුල ගමන් කරනවා. ගීතාවලිය 131 වෙනි පරිච්ඡේදයේ පෙරලා ගන්න. මොකද මෙතන කතා කරනවා දාවි රජතුමාන් ගීතාවලිය 131 වෙනි පරිච්ඡේදයේ පද 3යි තිබෙන්නේ. එතන කියනවා ස්වාමිනී මාගේ සිතක උඩුඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ. මහත් කරුණාවලවත් මාගේ පමණට වැඩි වූ මහත් ක්‍රියාවලදී මැදි නොවේමි. සැබවින්ම මාගේ ආත්මය සනසා නිශ්චල කරගතිමි. කිරිවෑරු ලදරුවෙක් මව් වෙත යම්සේද මාගේ ආත්මය මා වෙත කිරිවෑරු ලදරුවෙකු මෙන් වේ. එම්බා ඊශ්‍රායෙල් මෙතෙන් පටන් සදා කල්ම ස්වාමින් වහන්සේ කෙරේ බලාපොරොත්තු වෙව. දැන් මෙතනදී අපි දකින්න දේ තමයි දාවිද් රජතුමන් හරියට එයා කියනවා මේ ළමෙක් වගේ දෙවියන් වහන්සේට බාර වෙන්න කියලා. දරුවෙක් වගේ. දැන් මේ අහංකාර නොවු එහෙම නැත්නම් උඩඟු ක්‍රියාමාර්ගය අනුගමනය නොකරන බව තහවුරු කරගත් දාවිද් රජතුමා කියනවා බලාපොරොත්තුව ස්වාමින් වහන්සේ කෙරේ ලදරුවෙක් වගේ තබා ගන්න. මෙයා රජ කෙනෙක්. දාවිද් රජතුමා එයාට ඕන දෙයක් කරන්න යාට අවස්ථාව තිබුණා. හැකියාව තිබුණා. ඕන දෙයක් ඕනම වෙලාවක කරන්න පුළුවන්කම තිබුණා. එයා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වෙලා හිටපු නිසා. හැබැයි එයා කියනවා නමුත් මම ස්වාමින් වහන්සේට හරියට මේ ලදරුවෙක් වගේ මම බාර වෙනවා. මම කැප වෙනවා. මොකද මගේ ජීවිතය තුල යා කියනවා මං අහංකාර යනු සැබෑවින්ම දෙවියන් වහන්සේට මොකද්ද? දෙවියන් වහන්සේගෙන් වෙන්වීම තමයි අහංකාරකම කියන්නේ. දාවිදතුමා කියන මං අහංකාර වෙන්නේ නැහැ. මොකද මං අහංකාර වෙනවා කියන්නේ මම දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. සමහරක් දේවල් වලදී අපිට තියෙන දේවල් ගැන අපි අහංකාර වෙනවා. උඩගු වෙනවා. අපි ඕනවට වඩා අපි ගැන හිතනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අපි දෙවියන් වහන්සේ ගැන හිතන එක අමතක කරනවා. අපේ ශක්තිය, අපේ බලය, අපේ හැකියාවල්, අපේ දේවල් අපි ඕනවට වඩා හිතන්න ගියාම, අපි අහංකාර වෙන්න ගියාම අපිට අමතක වෙනවා දෙවියන් වහන්සේ තමයි අපිව බලාගන්නේ කියලා. ඉතින් එතකොට වෙන්නේ
දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා අපි තනියම ජීවත් වෙන්න උත්සාහ කරනවා. අපිට වැඩක් නැහැ. එතකොට වැඩි සම්බන්ධකමක් දෙවියන් වහන්සේත් එක්ක ඇති කරගන්න. හැමදේම තියෙනකොට හැමදේම වෙනකොට ඔබට ගොඩක් අයට වෙන්නේ දෙවියන් වහන්සේව අමතක වෙනවා. කාලේ වෙලාව නැති යනවා. ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලන්ගේ ක්‍රියාව එහෙම නැත්නම් ඒගොල්ලන්ට තියෙන කාලය මදි වෙලා දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති යනවා. හැබැයි ප්‍රිය සහෝදරය සහෝදරිය අපි හොඳට මතක තියාගන්න ඕන අපිට මොන දේ ලැබුණත් අපි අමතක නොකරන එක දෙයක් තියෙන්න ඕන දෙවියන් වහන්සේට දී යුතු කාලය දෙන එක. අපි තනි වෙන්නේ නැතුව දෙවියන් වහන්සේත් එක්ක තනි වෙන්න අපි මතක තියාගන්න ඕන. ඊළඟ එක තමයි අපි අහංකාර වුණාම දෙවියන් වහන්සේට අකීකරු වෙනවා. අපි දෙවියන් වහන්සේට අකීකරු වෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්නේ නැහැ. ඇයි අපිට ඕන දෙයක් ගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් හැම දෙයකම අපිට වාතාවරණය තිබෙනවා මුදල් තිබෙන්න පුළුවන් අපිට අවශ්‍ය දේ තිබෙන්න පුළුවන් ඒක නිසා අපි මොකද කරන්නේ දෙවියන් වහන්සේට අකීකරු වෙනවා කියන්නේ අපි උන්වහන්සේගේ කැමැත්ත සොයන්නේ අපි හිතන විදියට ඕන විදියට අපි වැඩේ කරනවා මට දැන් මේක කරන්න පුළුවන් කමක් තියෙනවා මට පුළුවන් මට වත්කම තියෙනවා මට තියෙන බලය තියෙනවා මට උගත්කම තියෙනවා මට හැකියාව තියෙනවා ඉතින් මම තීරණ ගන්නකොට දෙවියන් වහන්සේට කීකරු වෙලා දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයන්න යන්නේ නැහැ. එයි මට පුළුවන්. අපිට මුකුත් නැතිකොට කිසි දෙයක් කර කියා ගන්න බැරිකොට අපි එතකොට තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයන්නේ. මේක දෙවියන් වහන්සේගේ කැමැත්තද? ඔබට විදේශ රටකට යන්න ඔයාට සල්ලි තියනවා නම් ඔයාට වීසා එක ලැබෙනවා නම් ඔයාට හැමදේම හරියනවා නම් ඔබ දණින් ඉන්නවද? ඔබ යාඥා කරනවද? මට මේ ඔක්කොම ලැබිලා තියෙන දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති වේවා. හැබැයි ඔබ සොයනවාද මේ ඔක්කොම තියෙනවා හැබැයි මේක දේව කැමැත්තද කියලා. අන්න ඒක තමයි මම කියන්නේ අපට දේවල් ලැබෙනකොට අපිට අපේ ජීවිතයේ සමහරක් වෙලාවට සාර්ථකයයි කියලා හිතනකොට අපට දෙවියන් වහන්සේට කීකරු වෙන්න බැරි වෙනවා. දේව කැමැත්ත කරන්න අපි උත්සාහ කරන්නේ. එතකොට අපේ තීරණ අපේ හැකියාවල් අපේ දක්ෂකම් අපිට තිබෙන දේවල් උඩ අපි අපේ ජීවිතය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි දාවිදතුමන් කියනවා මම එහෙම කරන්නේ නැහැ ස්වාමිනී. මම හරියට මේ කිරි වැහැරුණු කුඩා ලදරුවෙක් වගේ මම ඔබ වහන්සේ කියව සොයනවා. ඔබ වහන්සේ කෙරේ රැඳෙනවා. ඒ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියන්නේ ලදරුවෙක් වගේ උන්වහන්සේ වෙතට එන්න කියලා ඒකයි. මම ඔබ වහන්සේ මට ඕන මට කවුරු හරි ඕන මට ඒ කවුරු හිටියත් වැඩක් නැහැ මට ඕන ජීවමාන දෙවි පියාණනි ඔබ වහන්සේ විතරයි ඊළඟ කාරණේ තමයි අපි අහංකාර වෙනකොට ආත්මාර්ථකාමී වෙනවා ආත්මාර්ථකාමී අපේක්ෂාවන් හඹා යනවා අනවශ්‍ය දේවල් මට කියන තැනට අපි හඹාගෙන යනවා එතකොට අපිට කිසිම කෙනෙක්ව පේන්නේ නැහැ ඒ අයගේ අවශ්‍යතාවයන් ඒ අයගේ තියෙන දේවල් අපට කාරණා අපට එච්චර වැදගත් වෙන්නේ මම කියන තැන විතරක් මම හඹාගෙන යනවා නොයෙකුත් දේවල් වැරදි දේවල් පවා ජීවිතයට එකතු කරගන්නවා මේ අපි අහංකාර වුණාම ඉතින් ප්‍රිය සහෝදරයා දාවිදතුමන් කියනවා මම එහෙම කෙනෙක් නෙමේ ස්වාමිනී මම ඔබ වහන්සේව සොයන කෙනෙක් මාගේ මහත් කාරණාවලවත් මාගේ පමණට වැඩි ඌ මහත් ක්‍රියාවලවත් මැදි නොවෙමි දාවිදතුමන් කියනවා එයා කියනවා සැබවින්ම මාගේ ආත්මය සනසා නිශ්චල කරගතිමි. එයා කියනවා මගේ ආත්මය සැනසීම තිබෙන්නේ දෙවියන් වහන්සේ කෙරේ පමණයි. ඉතින් මම ඒක සනස ගන්නවා ඔබ වහන්සේ තුල. අද අපේ ජීවිතේ අපි සැනසීම හොයාගෙන ගොඩාක් කාරණා කෙරෙහි යනවා. අපි හිතනවා මුදල් තියෙනකොට අපිට සැනසීම තියෙනවා. අපි හිතනවා මට හොඳ තරුණයෙක් නම් හිතනවා ආදරවන්තයෙක් ඉන්නකොට සැනසීම තියනවා කියලා. එක එක විදියට අපි සැනසීම හොයාගෙන යනවා. හැබැයි මේ සැනසීම තියෙන්නේ මේ සහනය තියෙන්නේ කා තුලද? යේසුස් වහන්සේ කිව්වා වෙහෙසවන්නා වූ බරඋසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට වරෙන්න. මම නුඹලාට සහනය දෙමි. මගේ වියගහ සැහැල්ලුයි. ඒක වාට උසුල ගන්න පුළුවන්. හැබැයි මේ එක එකිනා බර පටවන පැටවිල්ල වාට දරන්න අමාරුයි. ඒක සහනය ලබා ගන්න පුළුවන් මා තුලින් පමණයි යේසුස් වහන්සේ ප්‍රකාශ කෙරුවා. ඒක තමයි උන්වහන්සේ කිව්වේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඔයාගේ බර සැහැල්ලු කරන්න නම් පුළුවන් නම් ඕනේ නම් ඔයා එන්න තියෙන මා ළඟට.
ප්‍රිය සහෝදරයා සහෝදරිය අද ඔයගොල්ලන් නොයෙකුත් බර අපේ ජීවිතවල අපි තබාගෙන අපි ගමන් කරනවා. අපි වෙහෙසටපත් වෙලා ඉන්නවා. අපිට දරන්න බැරුව ඉන්නවා. සමහර අය අපට අනවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෙහෙසටපත් කරලා අපිව බරපටවල ඇති. හැබැයි යේසුස් වහන්සේ කියනවා ඒව ගැන කනස්සල්ලු වෙන්න එපා. ඔයාගේ සියලු කරදර මා පිට තබන්න. මාගේ තුල තබන්න. සමහරක් වෙලාවට අපි ඉරිදා පල්ලියට ඇවිල්ලා එහෙම නැත්නම් අපි යාඥාවකට ඇවිල්ලා අපි අපේ ප්‍රශ්න ඔක්කොම අපි දෙවියන් වහන්සේට කියලා බාර දෙනවා. බාර දීලා හිත නිදහස් කරගන්න. හැබැයි ආයෙත් අපි දොරටු වලින් යනකොට අර ගෝණිය කරට ගන්නවා. බර ටික ඔක්කොම ආයෙත් අරගෙන තමයි ගෙදර යන්නේ. හැබැයි ඒක නෙමෙයි යේසුස් වහන්සේ කියන්නේ. නුඹලාගේ හැම බර මා පිට තබන්න. තැබුවට පස්සේ ආයෙත් බර කරට ගන්න එපා. ඒවා දැන් ඔයා තියලා ඉවරයි. ඒවා දැන් මම තමයි මේ ගෝණියේ තියෙන දේවල් වලට එක එක උත්තර දෙන්න යන්නේ. ආයෙත් ඔයා ගෝණිය අරගන්න එපා. ගෝණිය කරට ගන්නත් එපා. ඔයාගේ ප්‍රශ්නේ මට බාර දීලා ඉවර නම් ඒක ගැන විශ්වාස කරන්න බලාපොරොත්තු වෙමින්. එච්චරයි. බලාපොරොත්තු වෙමින්. හරියට මේ දරුවෝ වගේ බලාපොරොත්තු වෙමින්. ඒතකොට දාවිදතුමා කියනවා මේ නිහතමානීව දෙවියන් වහන්සේව අපි යටහත්ව උන්වහන්සේ කියලා රැඳෙනකොට උන්වහන්සේ අපට උත්තර දෙනවා. එතකොට කියනවා මාගේ ආත්මය මා වෙත කිරිවැරු ලදරුවෙකු මෙන් වේ. එම්බා ඊශ්‍රායල් මෙතෙන් පටන් සදාකල්ම ස්වාමින් කෙරෙහි බලාපොරොත්තු වෙව. එතකොට එයා කියන දේ තමයි හරියට මේ කිරි ලදරුවෙක් එයාගේ කිරි බොන කාලය අවසන් වුණාට පස්සේ එයා ඒක තෘප්තියටපත් වෙනවා. ඒක නැවත එයා ඒතන්ට යන්න යන්නේ නැහැ. නේද? දෙමව්පියෝ ඒක මව විසින් ඒක අයින් කෙරුවට පස්සේ දරුවෝ ඒ කිරි වලින් ඉවත් කෙරුවට පස්සේ යාට දෙන්නේ මොනවාද? ඝන ආහාර. නේද? යාව පෝෂණය කරනවා. නැවත යාට ඒ කිරි වල තියෙන වටිනාකමට වඩා යහපත් දේවල් යාට දෙනවා. එතකොට එයා ඒකට තව තව තෘෂ්ණාවෙන් යන්නේ, තව තව ඇල්මක් ඇති කරගන්න යන්නේ. එයා යාගේ ජීවිතේ එතනින් එහාට එයා ඝන දේවල් වලට පුරුදු වෙලා එයා හරි ලෙස ගොඩ නැගෙන. අද අපේ ආධ්‍යාත්මික ජීවිතේ තාමත් කිරි බොන ලදරුවන් වගේ. තාමත් අපි කිරි බොන්නේ. තාමත් අපේ තෘෂ්ණාව පස්සෙවත් තමයි අපි යන්නේ. අපේ ආශාවල් පස්සේ තමයි අපි යන්නේ. තාමත් අපිට තේරුම් ගන්න බැරිලා තියෙනවා මම ආධ්‍යාත්මික කෙනෙක් හැටියට ගොඩ නැගෙන්න. මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක තනි වෙන්න. මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත කරන්න. මම යේසුස් වහන්සේව අනුගමනය කරන්න. තාමත් අපේ පරණ තෘෂ්ණාවල් ආශාවල් වල රැඳිලා අපි ජීවිතේ නැති කරගන්න යනවා. එතකොට අපට අමතක වෙනවා මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම බලාපොරොත්තු වෙන සිටින කෙනෙක්. උන්වහන්සේගේ විනිශ්චය මම අත්දකින්න යන කෙනෙක්ද කියලා අපිට අමතක වෙනවා. ප්‍රිය සහෝදරය සහෝදරිය, යේසුස් වහන්සේ කරුණාවන්තයි. උන්වහන්සේ යහපත්. උන්වහන්සේ උතුම් තැනන් වහන්සේ. උන්වහන්සේගේ දරුවන්ට ගොඩාක් ආදරය කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපි නිසා මැරුණා. මේ ඔක්කොම නිවැරදි, යහපත්. හැබැයි අමතක කරන්න එපා උන්වහන්සේ නැවත පැමිණෙන්නේ අපිව විනිශ්චය කරන්න. නැවත කිසිම විටක අපිට chance එකක් නැහැ. අපිට අවස්ථාවක් නැහැ. ස්වාමිනී මගේ පාප වලට මට සමාව දෙන්න. මට තව එක වතාවක් ඔබ වහන්සේ මට සමාව දෙන්න කියලා කියන්නේ. උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ එන්නේ අපිව විනිශ්චය කරලා උන්වහන්සේ මේ ස්වර්ග රාජ්‍ය කියන ස්ථානෙට නිරයට දාන්න ඕන ඒගොල්ලන්ව නිරයට දාන්නත් ස්වර්ගයට ගෙන යන ඒගොල්ලන්ව ස්වර්ගයට ගෞරවයෙන් මහිමෙන් යුක්තව ගෙන යන්නයි. අපේ ජීවිතය ගොඩනගා ගන්නකොට අපි මතක තියාගන්න ඕන මම එක දවසක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛයේ හිට ගන්න යනවා. ඒ හිට ගන්නේ උන්වහන්සේ මා විනිශ්චය කරන්නේ. හැබැයි ප්‍රිය සහෝදරය සහෝදරිය, දෙවියන් වහන්සේගේ කැමැත්ත යේසුස් වහන්සේ කියන්නේ උන්වහන්සේව අනුගමනය කරන්න. අනුගමනය කරන කෙනා දවසින් දවස වෙනස් වෙන්න තිබෙනවා. දවසින් දවස හැදෙන්න තිබෙනවා. දවසින් දවස Tamanගේ දේවල් අයහපත් දේවල් ඉවත් කරගන්න තිබෙනවා. දවසින් දවස යාගේ ජීවිතේ දෙවියන් වහන්සේත් එක්ක බැඳෙන්න තිබෙනවා, සම්බන්ධ වෙන්න තිබෙනවා. හරියට මේ වර්ධනය වෙන දරුවෙක් වගේ. දරුවෝ දෙවියන් වහන්සේගෙන් ලැබෙන උරුමයක්, ආශිර්වාදයක්.
නේද? කුසේ ඵලයේද උන්වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදයක් කියලා දේව වචනේ කියනවා. උන්වහන්සේ වෙත රැඳිලා ඉන්න අපි හැම කෙනෙක්ම ආශිර්වාදයක් වෙන්න ඕන. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒ දරුවෝ වන අපි හැම කෙනෙක්ම අන්නට ආශිර්වාදයක් වෙන්න ඕන. ඒක තමයි ස්වාමින් වහන්සේගේ බලාපොරොත්තුව. ස්වාමින් වහන්සේගේ කැමැත්ත. ඒ වගේම අපි අද දවසේදී ඉගෙන ගත්තා වගේ උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ නිහතමානී කිතුණු ජීවිතයක්. යටහත් පහත් වුණා වූ කිතුණු ජීවිතයක්. ඒ වගේම ඒ යටහත් පහත් වුණා වූ ජීවිතය තුළ අපට බලාපොරොත්තුව තියෙන්න ඕන, අපට උද්‍යෝගය තියෙන්න ඕන. දෙවියන් වහන්සේගෙන් දෙයක් ලැබෙනකන් හරි උද්‍යෝගිමත්. නොලබුණාම අපි මලානික වෙලා එහෙම නැත්නම් කනස්සල්ලටපත් වෙලා අපි ඇල්මැරුණු ජීවිත ගත කරනවා. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. හැබැයි අපි හැම දවසකම උද්‍යෝගිමත්ව උනන්දුවෙන් ආශාවෙන් කැපවීමෙන් දෙවියන් වහන්සේට දවසින් දවස උන්වහන්සේ තුළ වර්ධනය වෙනවා දකින්න දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඉතින් උන්වහන්සේ කියන්නේ ස්වර්ග රාජ්‍යය අයිති වෙන්නේ උන්වහන්සේ ඉදිරියේදී යටහත් පහත් වුණා වූ අවංක යේසුස් වහන්සේව අනුගමනය කරන යේසුස් වහන්සේ කෙරේ බලාපොරොත්තුෙන් සිටින අයට පමණයි. ඔබ ස්වර්ග රාජ්‍යයට යන්න සිටින කෙනෙක් නම් ඔයාගේ චරිත ලක්ෂණ වෙනස් කරගන්න තියෙනවා. තැන් නිවැරදි කරගන්න තිබෙනවා. උන්වහන්සේ අපට අපෙන් බලාපොරොත්තු වෙන ආකාරයට අපේ ජීවිත නිවැරදි කරගන්න. කොහොමද අපි ඒක කරගන්නේ? සමහරක් වෙලාවට හිතනද ස්වාමිනී කැමතියි මගේ තෘෂ්ණාවෙන් එළියට එන්න මං කැමතියි. හැබැයි මට බෑ කරන්න. මං කොහොමද ඒකෙන් එළියට එන්නේ? ඔබ රැඳෙන්න ස්වාමින් වහන්සේ වෙත. ඔබ ඉඩ හරින්න දෙවියන් වහන්සේට. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. සුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතයට පැමිණුනාම උන්වහන්සේ අපට මඟ පෙන්නනවා. උන්වහන්සේගේ කරුණාව දෙනවා. අපිට හොඳම උදාහරණ යේසුස් වහන්සේගේ ගෝලයෝ. එයාට ශක්තිය තිබුණේ නැහැ යේසුස් වහන්සේව මරණයට පත් කෙරුවට පස්සේ. ශක්තිමත් අය හැටියට නැගිටින්න ඒගොල්ලන්ට ශක්තියක් තිබුණේ. ඒගොල්ලන් බය අඩුකමේ ආත්මය ඇතුළේ හිටියා. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඒගොල්ලන්ගේ ජීවිතයට පැමිණියාම ඒගොල්ලන් මරණයටවත් බය වුණේ නැහැ. ඒගොල්ලන් හැම තැනකම නිර්භීතව හිටියා. අද දෙවියන් වහන්සේගේ දරුවන් ඇටියට මේ වචනේ අපට කියවන්නත් ඒ අයගේ උපකාරය ලැබිලා තිබෙනවා. අපි හිතනවා මං කිසි වටිනාකමක් නැහැ, වැඩගැන්මක් නැහැ, මට බෑ මගේ තෘෂ්ණාවෙන් එළියට එන්න, මගේ ආශාවලින් එළියට එන්න මට බෑ, මගේ පුරුදු වලින් මට එළියට එන්න බෑ. පුළුවන්. ඔබ ඉඩ හරින සුද්ධාත්මයන් වහන්සේට ඔබේ ජීවිතේ ක්‍රියා කරන්න. ඔබ යටත් කරන්න ස්වාමින් වහන්සේගේ හස්තයට ඔබේ මුළු ජීවිතය. අපි දන්නා මනුෂ්‍යයා කොටස් තුනකින් නිර්මාණය වෙලා තියෙනවා. මනස, ආත්මය, ශරීරය කියන කොටස් තුන. ඔබ බාර දෙන්න. දෙවියන් වහන්සේට ස්වාමීනි මගේ මනස බාරයි. මේක තුලින් හටගන්න හැම අයහපතක්ම මට මේකෙන් නිදහස් වෙන්න ඔබ වහන්සේ උපකාර කරන්න. පියාණනි මගේ ශරීරය ඔබ වහන්සේගේ ලේ වලට යටත් කරනවා. මට හිතෙන තැන් වලට යන්න නෙමෙයි ඔබ වහන්සේ මාව පාලනය කරන්න. ඔබ වහන්සේ මට උදව් කරන්න. ස්වාමීනි මගේ ආත්මයගේ කැමැත්ත ඒක මට ඔබ වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න බෑ. මට උදව් කරන්න පියාණනි ඔබ වහන්සේගේ ආත්මෙත් එක්ක මගේ ආත්මය සම්බන්ධ කරගන්න. අපට දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධ වෙන්න තිබෙන එකම මාර්ගය අපේ ආත්මය. පළවෙනි කොට දෙවියන් වහන්සේට ඔබේ ජීවිතයේ මුළුමනින්ම බාර දෙන්න. දෙවියන් වහන්සේ අන්න හැම දෙයක්ම ඔබට මඟ පෙන්වයි කරුණාව දෙයි. උන්වහන්සේ ඔබ උසුලාගෙන. ඉතින් ඒක නිසා ප්‍රිය සහෝදරයා සහෝදරිය ස්වාමින් වහන්සේ කියනවා හරියට මේ කුඩා දරුවන් මෙන් සිටින විට ඒ අයට පමණ ස්වර්ග රාජ්‍ය අයිති වෙන්නේ. අපි යටහත් පහත්ව අවංකව උන්වහන්සේ කෙරේ බලාපොරොත්තුෙන් උද්‍යෝගිමත්ව දිනපතා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙමින් මේ ගමන යන්න අපි තීරණය කරමු. ඒ වගේම අපි වගකීම් දරන දෙමව්පියන් හැටියට අපේ දරුවන් උදෙසා යාඥා කිරීම, ඒ අයට මඟ පෙන්වීම, නිවැරදි දේ අයට කරන්න යොමු කිරීම අපි කළ යුතු දෙයක් බව මතක තබා ගන්න තියෙනවා. අපි යාඥා කරමු දෙවියන් වහන්සේට. අපි ස්වාමින් වහන්සේට කියමු ස්වාමිනී මගේ කාරණාවලදී මට සමහරක් දේවල් මගේ තෘෂ්ණාව මගේ තිබෙනා වූ දේවල් මට අතහැර ගන්න බැරි දේවල් මගේ ජීවිතේ තිබෙනවා.
ඔබ වහන්සේ මට උදව් කරන්න උපකාර කරන්න මේ ගමන නිවැරදිව ගෙන යන්න. ඔබ වහන්සේ මට ආශිර්වාද කරන්න මට ශක්තිය දෙන්න. සුද්ධාත්මයන්නි ඔබ වහන්සේගේ පූර්ණත්වයේ කරුණාව මගේ ජීවිතය තුල ගලා හරින්න අපි යාඥා කරමු. හලෙලූයා. අපි දෙමව්පියන් හැටියට අපි තාමත් අපේ දරුවෝ ගැන මැදිහත්කාරකම් කරන්නේ නැද්ද යාඥාවේ? අපි පොරොන්දු වෙමු අද දවසේදී ස්වාමින් වහන්සේට ස්වාමිනී මට ඔබ වහන්සේ උදව් කරන්න. මගේ දරුවන් උදෙසා සෑම දවසකම යාඥා කරන්න. උන් වැඩිහිටියන් වුණත්, විවාහක වුණත්, ස්වාමිනී උන් කුඩා වුණත් මට හැම දවසකම මගේ දරුවෝ උදෙසා යාඥා කරන්න. අද දවසේ පියවරක් ගන්න. ඒක හැම දවසකම ඉෂ්ට කරන්න. මට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. ඒ වගේම අපි ස්වාමින් වහන්සේට කියමු ස්වාමිනී මගේ තෘෂ්ණාවන්, මගේ අඩුපාඩුකම් ඒවා නිවැරදි කරගෙන මට දිනපතා ඔබ වහන්සේගේ ළඟින් ඉන්න, ඔබ වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න මට කරුණාව දෙන්න. ඔබ වහන්සේ කෙරේ බලාපොරොත්තු ඇති කරගෙන උද්‍යෝගයෙන් සිටින්න මට ඔබ වහන්සේ උදව් කරන්න. මට යටහත් පහත් ජීවිතයක් දෙන්න දෙවි ස්වාමිනී. මගේ අහංකාරකම්, මගේ තිබෙනව දේවල් නිසා මං උඩඟු වෙලා ඉන්නවද? ස්වාමිනී මට පුළුවන් කියන තැනේ මං ජීවත් වෙනවද? මට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. ඔබ වහන්සේට යටත් වෙන්න. ඔබ වහන්සේට කීකරු වෙන්න. ඔබ වහන්සේගේ මුහුණ සොයන්න. ඔබ වහන්සේගේ කැමැත්ත සොයන්න මට පුළුවන්කම දෙන්න. මහිමී පසසමි දිවිදුරා වහන්සේගේ බලය තුන මැනව අපට ආශිර්වාද කරන්න දෙවි ස්වාමිනී. හලෙලූයා. පියාණනි අපි යාඥා කරනවා ඔබ වහන්සේට අපේ දරුවන් උදෙසා මැදිහත්කාරකම් කරන්න අපට වහන්සේගේ ශක්තිය දෙන්න. ස්වාමිනී ඔබ වහන්සේ දෙස හඹාගෙන යන්න ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න දිනපතා අපට උපකාර කරන්න.
අපේ තෘෂ්ණාවල් අපේ ආශාවන් අපේ කැමැත්ත නෙවෙයි. ඔබ වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ ඉෂ්ට වෙන්න සලස්වන්න කියලා යාඥා කරනවා. අපේ එක්කෙනාට මඟ පෙන්වන්න දෙවි ස්වාමිනී ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්ය. ආමේන්. ආමේන්. දැන් අපගේ දෙවි පියාණන් වහන්සේගේ කරුණාවත් උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් සමාදානයත් අප සියලු දෙනා සමගම වේවා. ආමේන්. හොඳයි සියලු දෙනාටම දේව පිහිටයි.